එතන මුලින්ම අපි බලන්න ඕන සැකිලි පද්ධතියක්. සැකිල්ලක් කියන්නේ මොකද්ද? මොකද්ද ස්කෙලිටන් එකක් කියන ළමයි සැකිල්ලක් කියන්නේ. අපි සැකිල්ලක් තිබ්බේ නැත්නම් තනිකර නිකන් අර ජෙලි වගේ. හරි පැහැදිලිද? බෙන්ටන්ගේ වාට මතකද නිකන් වතුර වගේ කොළ පාට ජෙලි ජෙලි කියලා නේද යාර කියන්නේ නම. අන්න ඒ කියන්නේ යාගේ වෙනස මොකද්ද එතන? යාගේ වෙනස යාගේ කිසිම පද්ධතියක් නැත්නම් යාගේ කිසිම සැකිල්ලක්. අනිත් කිසිම ස්කෙලිටන් එකක් නැහැ. අන්න ඒ නිසා සැකිල්ලක් කියන එක ඕනම කෙනෙක්ට ඕනම ජීවියෙක්ට ප්‍රෑන් එවරි ඕගනිසම් ඉట్ ඉස් අ මස්ට්. සැකිල්ලක් නැතුව කිසිම පැවැත්මක් නැහැ. ඒ කියන්නේ තනිකරම නිකන් අර දියාරු මිශ්‍රණයක් වගේ වතුර වගේ ඉච්චරයි. එතකොට මෙන්න මේ සැකිලි පද්ධතිය අපි අරගත්තොත් ස්කෙලිටන් ටික අපි ගත්තොත් මතක තියාගන්න සැකිලි පද්ධතියේ විවිධත්වයක් තියෙනවා. there is a diversity. සැකිලි පද්ධතිය එළියෙන් තියෙන්න පුළුවන් සමහරුන්ට. සමහර ජීවීන්ගේ ඒක ඇතුලෙන් තියෙන අපිට එළියට පේන්නේ නැහැ. සැකිල්ල ළමයි ඒකේ ස්වභාවය මත වෙනස් වෙනවා. ඝනද ද්‍රවද whether it is solid or liquid. කොහොමද? ඊළඟට සැකිල්ල වෙනස් වෙනවා ඒකේ පිහිටීම මත. බාහිරවද අභ්‍යන්තරවද whether it is externally or internal. සහ සැකිල්ල හැදිලා තියෙන සංයුතිය අනුව ඒක වෙනස් වෙනවා. it varies according to the composition. calcium carbonate ද අස්තිද whether it is bone, cartilage ද whether it is cartilaginous. ඒ නිසා calcium carbonate ද අස්තිද cartilage ද ඔන්න ඔය කියන සංයුතිය අනුව composition එක අනුව සැකිල්ල වෙනස් වෙනවා.